As we celebrate the talent and creativity of our children tonight, we also take a moment to honor a legendary artist who has inspired generations with his music. අද සන්ධ්‍යාව අපි අපේ දරුවන්ගේ දක්ෂ සහ නිර්මාණශීලීත්වය සමරන අතරතුර අපි ඔහුව සිහිපත් කරන්නට අමතක නොකරමු. ඔහු සංගීතයේ පරම්පරා ගණනාවකට දායාද කළේය. සංගීත ලෝකයේ විශිෂ්ටයෙකු හා ජනප්‍රිය කලාකරුවෙකු වූ ඔහුට ගෞරව කිරීමට අපි මොහොතක් ගත කරමු. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා උපත ලැබුවේ 1942 වර්ෂයේ. කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළ සනත් නන්දසිරි මහතා 1965 වසරේදී ගායනය සහ තබ්ලා වාදනය සඳහා විශාරද උපාධිය හිමි කරගත්හ. 1974 දී රජයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙස එතුමා පත්වීම් ලැබීය. එසේම ඒ මහතා 2005 වසරේදී සංගීත පීඨයේ ප්‍රථම පීඨාධිපති ලෙසටද පත්විය. අතිශයින් ජනප්‍රිය සහ දක්ෂ ගායකයෙකු වූ ඒ මහතා ගායනය, වාදනය සහ සංගීතය පිළිබඳ කෘත හස්ත දැනුම් සම්භාරයකට හිමිකම් කී ප්‍රබුද්ධ කලාකරුවෙකු විය. එතුමා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රාශියක ගී ගැයීමෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර මෙරට පළමු ඒකාංගික ටෙලිනාට්‍ය වූ සඳමාලිගේ කතාවෙහිද සංගීත අධ්‍යක්ෂණය කරන ලදී. රටට විශාල කීර්තියක් ආඩම්බරයක් එක් කළ එතුමා 2023 මාර්තු 28 දින අපෙන් සමුගත්හ. එතුමාට උපහාරයක් ලෙස එතුමා වෙනුවෙන් නිර්මාණය වූ මේ කලා නිර්මාණය ඔබ වෙනුවෙන් මෙලෙස දිගහරිමි. නිවන අඬ සවනත රසමවන සුදු මුදු රාගී ස්වර සයුරම කලබලම සරතැස නිවන අඬ සවනත රසමවන සුදු මුදු රාගී ස්වර සයුරම කලබලම සත්ගුණ වන හදවත් හැම බුදුවන සංස්වර කිචින නනමන හද සනසවන සත්ස්වර කිචින නනමන හද
මත දිලින ගී ස්වරයට නද කීවෙන මිහි මත ඉලෙන ඊශ්වරයට නද කීවෙන හෙළගී කෙතම අස්බැද්දු නිල්මිනකි හෙළගී කෙතම අස්බැද්දු නිල්මිනකි හත හත ජනිත හැඟුමන් සපිරුණු විලකී සියක් ආයු වඩනාමෙත් දිගාසේ ගීසයුරෙකි නිපුන සනතුන් නන්දසිරී Today would not have been a success without the influence of our two adoring chief guests. Ladies and gentlemen, we're truly honored to have a very special guest with us today. It is now time to hear a few very inspiring words from our esteemed chief guest, Mrs. Anuradha Nandasiri. අපගේ ආරාධනය පිළිගෙන ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපමිනි විශාරද අනුරාධා නන්දසිරි මැතිණියනි. ඔබටයි මේ ආරාධනය සිය දැනුම අත්දැකීම බෙදා ගැනීමෙන් මේ සභාව අමතන්නට. Please give her a big round of applause. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ඉතාමත් රසවත් සුන්දර කාලයක් ගත කරමින් ඇවිල්ලා පොඩ්ඩක් සංවේදී වෙන තැනකින් තමයි මට මෙතනට එන්න ලැබුණේ. ඉතින් සමා වෙන්න ඕනේ පොඩ්ඩක් වචන පැටලී සමහර විට. ඇත්තටම මේ දවස් ටිකේම අපි මේ වගේ සුන්දර හෝරාවන් තමයි ගත කරන්නේ. අද උදෙත් මාත් අම්මත් රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පුංචි කියන්නේ ප්‍රාථමික අංශයේ කියන්නේ පළවෙනි ශ්‍රේණියත් පහ ශ්‍රේණියත් අතර පැටවුන්ගේ මේ වගේම ප්‍රසංගයකට ගිහිලා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් මම මුලින්ම මේ සුන්දර වේලාව ගත කරන්න මෙතෙන්ට මට ආරාධනා කරු මටත් අම්මටත් ආරාධනා කරේ අපේ ආදරණීය නවරත්න ගමගේ අයියා නැත්නම් ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහත්මයා. එතුමන් හරහා ඔයගලන්ගේ ආදරණීය ගුරුමෑණි වෝගිනී මහත්මිය තමයි මට නිවසටම ඇවිල්ලා අම්මටත් මටත් ආරාධනා කරේ. ඉතින් මම කිව්වා අපි අද හරි කාර්ය බහුලයි. හැබැයි නවරත්න අයියාගෙත් එතුමියගෙත් ඉල්ලීම අපිට ඉවතට දාන්න බෑ. අපිට තරම් හිතවත් අපිත් ආදරේ. ඉතින් අපි එන්නම් කිව්වා. මේ බලන් ඉන්නේදී ඉතින් ඇත්තටම මුලින්ම මගේ හිත දිව ගියේ මගේ පුංචි කාලෙට. මමත් කියන්නේ මොන්ටිසෝරි එකේ ඉඳලම මේ වගේ හැම ප්‍රසංගයකටම මගේ අයිටම්ස් අංග තිබිලා තියෙනවා. අපේ අම්මා ඉන්නේ බෑක් ස්ටේජ්. එතකොට මේ ගුරුවරුන් අපිව පුහුණු කරාට අපේ ඇඳුම් මාරු කරනවා කරන්නේ අම්මලා. අපේ අම්මගේ තමයි මේකප් බොක්ස් එක එන්නේත්. දැන් කාලේ වගේ ගොඩක් තාක්ෂණයෙන් ඉතින් දියුණු නැහැනේ. අම්මලම තමයි මේකප් කරන්නේ, අම්මලමයි අඳන්නේ. ඉතින් අම්මයි මගේ බාල පුංචි ඉන්නවා බෑක් ස්ටේජ්. මොකද මම එක අයිටම් එකක් ඉවර කරලා එළියට යනකොට ටක් ගාලා මගේ ඇඳුම් මාරු කරනවා, ඊළඟ එකට මාව ඊළඟ අයිටම් එකටත් එනවා. ඉතින් ඒ වගේ කාලයක් ගත කරේ ඒව මතක් වුණා. ඉන්පසු මගේ වෘත්තිය මම ආරම්භ කරේ සංගීත ගුරුතුමී විදියට මගේ පාසලේම මියුසික් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පුංචි දරුවෝ නෑ, පිරිමි දරුවෝ නැහැ. හැබැයි ඉතින් හරිම අමාරුයි ඒගොල්ලන්වත් මේචා කරගෙන මේ වගේ ප්‍රසංගයක් කරන්න.
මමත් දෙවන්ත ප්‍රසංග කීපයක් කරා හැම අවුරුද්දෙම භක්ති ගීත කරනවා. ඒක පොලිමකට එවන්න තියෙන අමාරුව තමයි මම දන්නේ. කොච්චර අමාරුද මේගොල්ලන්ව මේ වගේ අංගයන් වලට පුහුණු කරන්න. ඉතින් මුලින්ම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ඉවසිලිවන්ත ගුරු භවතුන් කීප දෙනාට. මොකද මේ දෙමෝපියන් රස විඳින්නේ තමන්ගේ දරුවන්ගේ දක්ෂතාව විතරක් නෙමෙයි ඒ ගුරු භවතුන්ගේ කැපවීම. ඒගොල්ලන් දැන් ඔබතුමියන්ලා දන්නවනේ ගෙදර කොහොමද මේගොල්ලන්ව තියාගන්නේ කියලා. එතකොට ගෙදර නම් ඕන දඟ වැඩක් කරන්න කියලා ඔන්න ඔය ඉන්න කියලා ඉන්න පුළුවන්. හැබැයි පාසලේ එහෙම බෑ. ඉතින් මේ වගේ ඊ타ත්ම අලංකාර අනර්ග අපිට පුදුම විදියට සතුට ගෙන දෙන මේ අංගයන් රස විඳින්න සලස්වන්නේ ඇත්තටම ගොඩක් වෙලාට ඒ ගුරු මහත්ම මහත්මීන්ගේ කැපවීම. ඉතින් මුලින්ම අපි ඒගොල්ලන්ට අපේ ගෞරවය ප්‍රණාමය පුද කරන්න ඕනේ. ඇත්තටම මේ పూర్ව ළමාවිය අපි දැන් මේ දකින්නේ పూర్ව ළමාවියත්. ඉතින් ප්ලේ ගෲප් එකක වගේ ඉඳලා අවුරුදු 2 3 4 හැදෙන මනස තමයි ඇත්තටම ටිකින් ටික වර්ධනය වෙලා හොඳ පුරවැසියෙක් දක්වා ගමන් කරන්නේ. ඉතින් දැන් වෙනකොට ගොඩක් වෙලාවට අපි දකින දෙයක් මම දැන් මියුසික් විද්‍යාලයෙන් ඉවත් වෙලා තාත්තගේ සංගීත ආයතනයේ ගාන්ධාරී සංගීත ආයතනයේ වැඩ කටයුතු මම කරන්නේ. ඉතින් දැන් නම් මගේ ළඟට එන්නේ ටිකක් ලොකු දූ දරුවෝ. නමුත් මම අත්විඳා මම 94 තමයි මම මුලින්ම විශ්වවිද්‍යාලේ මම A-level කරලා ඊළඟ අවුරුද්දේ තමයි මම ගුරු වෘත්තියට ගියේ. නමුත් මේ කාලය පුරා මම ලොකු වෙනසක් දකිනවා දරුවන්ගේ හැසිරීම් වල. පොඩ්ඩක් සංවේදීතාවයෙන් එළියට ඔබට ගිය දරුවෝ මට දැන් මුණ ගැහෙනවා. ඒකට ගොඩක් වෙලාට මේ අධ්‍යාපන ක්‍රමයේ මේ ළමයි පුංචි දරුවෝ අපි විභාග වලටම තමයි ඉලක්ක කරගෙන යන්නේ. අපි පුංචි කාලේ සෙල්ලම් කරා, ඉස්කෝලෙත් සෙල්ලම් කරා. අපි ගෙනියන පැන්සල් පෙට්ටි, ක්ලේ පෙට්ටි ඔක්කොම අපි බෙදාගත්තා. මට අද පැන්සල් පෙට්ටියක් හම්බුනොත් පහුවෙන්ද දවස් 2කින් විතර ඉතින් අපේ අම්මලට තව පෙට්ටියක් අරන් දෙන්න වෙනවා. මොකද ඒව නැහැ. මං ගෙදර ඉස්කෝලේ අනිත් දරුවන්ට දීලා ඇවිල්ලා අපි සෙල්ලම් කරනකොට ඒව බෙදාගෙන. නමුත් මං දකිනවා දැන් පොඩ්ඩක් ඒ බෙදා ගැනීම අඩු වෙලා තියෙනවා. ඉතින් පුංචි දරුවන්ගේ හිත් පුංචි දරුවෝ විදිහටම තිබ්බොත් මේ මෙතන අපි දකින දේවල් මෙතන ඉන්නේ ඔබතුමන්තුමියන්ලගේ ඔළුවේ ඉන්න පුළුවන්. මගේ කවදාහරි දවසක මේ ඉන්නේ වෛද්‍යවරයෙක්, නීතිඥවරියක්, ඉංජිනේරුවරියක්, කතිකාචාර්යවරියක්, නැත්නම් එතනින් එහාට ගිහලා වෙනත් ලොකු වෘත්තීමය තත්වයක ඉන්න දරුවෙක් තමයි මේ වේදිකාවේ ඉන්නේ කියලා ඔය දෙමව්පියන්ගේ හිත ඇතුලේ තියෙන්න පුළුවන්. මෙතන ඉන්නවා දක්ෂ කලාකරුවෝ. අපි බලන් හිටියා මාර විදියට තාල් තියෙන දරුවෝ. ඒගොල්ලන්ට මතකේ දැන් මේ පුංචි දරුවන්ට මතකේ තියාගන්න හරි අමාරුයි. නමුත් ඒ ස්ටෙප්ස් මාරු වෙන විදිය, අත එහාට මෙහාට හොලවන විදිය, මාරු කරගන්න විදිය, නවත්තන විදිය. ඉතින් ඒ ඇතුලේ තාල් තබාගෙන මේ නර්තනයේ දෙන ලොකු දක්ෂ කලාකරුවෝ ඉන්නවා. අනේක නවත්තවන්න එපා. මේ ක්ෂේත්‍රයට මොකද උත්පත්තියෙන් කලාව පිහිටල එන අය හරි අඩුයි. ඉගෙනීමෙන් පාඩමෙන් වෛද්‍යවරු, නීතිඥවරු, ගුරුවරු බිහි කරන්න පුළුවන්. කලාකරුවෝ බිහි කරන්න බෑ ඉගෙනීමෙන්. ඒගොල්ලන් සහජ දක්ෂතාවයේ තියෙන ඕනේ. මෙතන ගොඩ දෙනෙක් අපි දැක්කා. මම අම්මා නවාය ප්‍රීතියක් අපිට පුදුම සතුටක් තියෙන මේගොල්ලෝ මේ කරන ඉදිරිපත් කිරීම බලන් ඉඳලා හරිම සතුටුදායකයි, විනෝදජනකයි, ඇස් පිනනවා අපේ. ඉතින් ඒ තියෙන දක්ෂතාවය අයින් කරන්න එපා, මොට කරන්න එපා. පුළුවන් තරම් ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතාවය ඔයගොල්ලෝ අඳුනගෙන ඒ වංශේනොත් ඒගොල්ලන් ඉදිරියට යවන්න. O level A level කරනකොට මොන විෂයන් ධාරාවක් තෝරගත්තත් සංගීතය, නර්තනය, චිත්‍ර වාදනය ඒගොල්ලන්ට කරන්න දෙන්න.
ඒතකොට හිත ඇත්තටම සංවේදීව යනවා. හොඳ පුරවැසියන් ටිකක්, හොඳ දූ දරුවෝ ටිකක් බිහි වෙයි. ඉතින් ඇත්තටම ඒක වර්ධනය කරන්නේ ඒකට අඩිතාලම තියෙන්නේ මෙතන. ඉතින් හොඳ අඩිතාලමක් දාන්න පුළුවන් ස්ථානයක ඔබතුමන් තුමියන්ලාගේ පැටවු ටික ඉන්නවා. ඉතින් එතනින් වැටෙන මේ ලබා දෙන අඩිතාලම රැකගෙන ඔයගොල්ලෝ ඉදිරියට ගෙනියන්න ඔයගොල්ලෝ වාසනාවන්තයි. මොකද අපිට ගොඩක් මේ දවස්වල ප්‍රසංග වලට විවිධ ප්‍රසංග වලට කොන්සර්ට් නැත්තම් සංගීත වාද්‍ය වෘන්දයන් එළි දැක්වීම එහෙම අපි දෙන්න මමත් අම්මත් සහභාගී වෙනවා. ඉතින් ඒගොල්ලන් අඩු මේ පහසුකම් යටතේ කෙරෙන ප්‍රසංග වලටත් අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔබතුමන්ලා හරි වාසනාවන්තයි මේ වගේ වර්ණවත් පිළිවෙලකට කෙරෙන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න පුළුවන් ස්ථානයක ඔබතුමන් තුමියන්ලාගේ දරුවෝ වැඩෙන එක. ඉතින් මං හරිම සතුටින් මාත් අම්මත් මෙතන සහභාගී වුණේ. නැවතත් මම නවරත්න අයියට ස්තුතිවන්ත වෙනවා අපිට මේ ලස්සන හෝරා කීපය ගත කරන්න ආරාධනා කරාට. අපි අද උදේ මං කිව්වා වගේ ජනාධිපති විද්‍යාලයට ගියා. දැන් ඉවර වෙලා මෙතන වැඩසටහන ඉවර වෙලා නවරත්න අයියත් ප්‍රීතියක්වත් මාත් අම්මත් අපි යනවා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මේ වගේම ප්‍රසංගයකට. පෙරේදත් අපි සිරි පියරතන ගිහලා මම 11:00 එතකොට ගෙදර එනකොටත් රෑ. හැබැයි යනකොට අපහසුයි වගේ දැනුණට ඉන්න හෝරා කීපය අයියෝ තව ටිකක් හිටියනම් හොඳයි කියලා හිතෙන තරමටම අපි වින්දනයක් ලබනවා. මොකද මේ ඇත්තටම ගොඩක් දක්ෂ දරුවෝ අපිට මේ වේදිකාවන් මත පේනවා. ඉතින් හරිම සතුටුයි. මේ සංගීතය, නර්තනය වගේ සෞන්දර්ය විෂයන් චිත්‍ර හෝ මේ හැම පුංචි දරුවෙක් ඇතුළෙම ඒ කලාත්මක කෙනා ඉන්නවා. සමහර වෙලාවට අම්මලා කැමති සින්දු කියනවට නමුත් දරුවා කැමති චිත්‍ර අඳින්න. නැත්තම් දරුවා කැමති නටන්න අනේ පුතේ කොල්ලෙක් නෙවා නැටුම් යවන්න බෑ ඔයා සංගීත භාණ්ඩයක් කරන්න කියලා යනවා. නෑ දරුවා ආස නටන්න. දැන් මෙතන හිටිය පුතාලා ඇත්තටම අද දවල්ේ අද උදේ ගියේ එකෙත් එහෙමයි. ගෑනු ළමයි නටන තරමටම අංග චලන හරි හැඩයි. ඉතින් ඒවට බය වෙන්න එපා. ඒගොල්ලෝ දැන් චන්න විජේවර්ධන මහත්තයලා, චන්දන වික්‍රමසිංහ මහත්මයාලා, ඊට පෙර හිටපු බුදුවත්ත සර්ලා, පනිභාර්ත සර්ලා, චිත්‍රසේන සර්ලා ඒගොල්ලෝ නර්තන ශිල්පීන්. ඉතින් පිරිමි ළමයි නටනවා කියලා බය වෙන්න එපා. සමහර දෙමව්පියෝ බයයි. ඒ වගේම සංගීතයට යොමු වුණොත් මේගොල්ලන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගනි. මේගොල්ලෝ අයාලේයයි. එහෙම වෙන්නේ නැහැ. හැමෝම එහෙම වෙන්නේ නැහැ. හොඳ ඇසුරක් තියෙනවනේ දෙමව්පියන් ගාවත්. ඉතින් ඒවත් එක්ක මේ සෞන්දර්ය විෂයන් දෙන්න හරි සංවේදී ලස්සන පුරවැසියෝ ටිකක් අපිට අනාගතයේ හම්බ වෙයි මේ දරුවන් තුලිනුත්. ඉතින් හරිම සතුටින් අපි සහභාගී වෙන ඉතුරු අංගයන් ටිකත් අපි නරඹමු. ඔයගොල්ලෝ බලන් ඉන්නේ පැටවන්ගේ දක්ෂතාව බලන්නනේ, අපිත් බලන් ඉන්නේ ඒවා බලන්න. ඉතින් බොහොම ස්තුතියි මට මෙතනට ආරාධනා කරාට. නැවතත් ඒ වගේම මට මෙහෙම අදහස් දැක්වීමට ආරාධනා කිරීම තව දෙයක් කියන්න ඕනේ. මේගොල්ලන්ගේ කොස්ටියුම්ස් ඒලගේම මම දැක්ක දෙයක් අද දවල්ෙත් උදේ දවල් ගිය වැඩසටහනෙත් මේ අපිට බෑක්ඩ්‍රොප් එකේ පේන විෂුවල්ස් මේක අලුත් ට්‍රෙන්ඩ් එකක්. මම හිතන්නේ අපිට මීට කලින් දැකලා තිබුණේ නැහැ ඉස්කෝලවල. ඒක හරිම ලස්සනයි, පුදුම අලංකාරයක් ගෙන දෙන. ඉතින් මේ ගීත තෝරා ගන්න, අයිටම්ස් වලට මියුසික් තෝරා ගන්න, ඒවා පුහුණු කරන්න මේ ගුරු බවතුන් කළ කැපවීමට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා. ඔගොල්ලෝ සියලු දෙනාටම තව ශක්තිය ධෛර්ය ලැබෙනවා. ඊළඟ අවුරුදු වල තවත් දියුණුවටමපත් වෙලා ලස්සන ප්‍රසංග, දැවැන්ත ප්‍රසංග කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. දෙමව්පියෝ සියලු දෙනාටමත් මම සුබ ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරන පුංචි දරුවන් එක්ක යන්න ලැබෙන්න කියලා සියලු දෙනාටම ස්තුතියි. ඉස්සෙල්ලාම කිව්වා මේ ගීතයක කොටසක් කියන්න කියලා එළි ඉන්නේ නැති. ඇත්තටම මේ දවස් ටික කියව නිදිමරලා හරි අමාරුයි. මේ සින්දුවක් කියන්න මතක් වෙන්නෙත් නැහැ. තාත්තා ගැන
ඒ ගීතය නිර්මාණය කරේ තාත්තා ජීවිතුන් අතර ඉන්න ඇති තාත්තා ටිකක් අසනීපෙන් ඉන්නකොට ඉසුරු සමරසිංහ මල්ලි තමයි පද රචනය කරලා රූප රචනයත් කරේ. ඔහුගේ කැමැත්ත මට කිව්වම වචන ටික ලියලා දුන්නම අපි දෙන්නම ඊපස්සේ නවායියට දෙමු. නවායියට තමයි මේ වගේ කියන්නේ නිර්මාණය මේ ඔබලා නැවතත් ඇහුවොත් තමයි දැනෙන්නේ මේ අපි අහපු ගීතේ සංගීත කොටස් වල යන්නේ අපි කියනවා ඉන්ටර්ලූඩ් ඉන්ටරැක්ෂන්ස් ඒ අතරමැදි සංගීත ඛණ්ඩ සියලුම අපේ තාත්තාගේ ගීතවල නාදමාලාවන් තමයි නවායියා යොදාගෙන තියෙන. ඉතින් ඒ වගේ නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන් වෙන නවායියට තමයි. ඉතින් ඒ ගීතය ඉසුරු මල්ලිත් නවායියත් එකතු වෙලා මගේ තාත්තා වෙනුවෙන් කරපු උපහාරයක්. ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගෙන් පටන් අරන් ආචාර්ය රෝණ වීරසේනයන් එඩ්වඩ් ජයපුරි මහත්මයා අමරසිරි පීරිස් මහත්මයා පටන් අරන් ඒ වසරේ ඩ්‍රීම් ස්ටාර් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ආපු 3 දෙනා දක්වල් වොයිස් කිඩ්ස් එකේ ස්ථාන ලබාගත්තු දරුවන් දක්වා පරපුර ජෙනරේෂන්ස් කීපයක් මේ ගීතේ හිටියා. ඉතින් තාත්තවත් මතක් කරපු නිසා මං තාත්තගේ ගීතයක කොටසක් විතරක් ගයන්නම්. ටිකක් උගුර හරි නෑ සමා වෙන්න ඕනේ. මගේ රටට දලදා හිමි සෙවණයි මගේ දෙයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දිරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දලදා හිමි සෙවණයි මගේ දෙයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දිරණයි උපතින් මාහට මේ හැම උරුමයි. තෙරුවන් සරණයි. ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි අනුරාධා නන්දසිරි මැතිණියනි. ඊටමත් වටිනා අද සමාජයට ගැලපෙන කතාවක් කිරීම සම්බන්ධයෙන්